හිතන්න බලන්න අතින් අල්ලන්න බැරි ඇහැට පේන්නේ නැති දෙයක් විකුණන්න වුණොත් මොකද කරන්නේ? දැන් සබන් කැටයක් වගේ භාණ්ඩයක් නම් ඒක ලේසි. ඒත් රක්ෂණයක්, මෘදුකාංගයක්, එහෙම නැත්නම් උපදේශන සේවාවක් කියන්නේ අතට ගන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ඒවා ඇත්තටම පොරොන්දු. ඉතින් මේ පොරොන්දුව පාරිභෝගිකයෙක්ගේ හිතේ විශ්වාසය ඇති කරන කතාවක් බවට පත් කරගන්නේ කොහොමද? මේ විග්‍රහයෙන් අපි හොයන්න යන්නේ ඒකට උත්තර. ඔන්න ඔය ප්‍රශ්නය තමයි හැම දෙයකම මුල. කෙනෙක්ට සල්ලි දීලා ගන්න කලින් අල්ලලා බලලා අත්හදා බලන්න බැරි දෙයක් ගැන විශ්වාසයක් ඇති කරවන්නේ කොහොමද? මේක තමයි සේවා අලෙවිකරණයේදී තියෙන ලොකුම අභියෝගය. අද අපි බලමු ඒ අභියෝගේ ජයගන්නේ කොහොමද කියලා. මේ බලන්න. එක පැත්තකින් තියෙනවා සබන් කැටයක්. අතට ගන්න පුළුවන්, සුවඳ බලන්න පුළුවන්, දැකලා හොඳද නරකද කියලා තීරණය කරන්න පුළුවන්. ඒක විකුණන එක හරිම සරලයි. අනෙක් පැත්ත බලන්න. මනෝ චිකිත්සාව වගේ සේවාවක්. ඒක අල්ලන්න බෑ. ඒක අත්දැකීමක්, හැඟීමක්, ප්‍රතිඵලයක්. ඉතින් මේ දෙකට එකම විදිහට මාකටිං කරන්න බෑ කියන එක දැන් පැහැදිලි නේද? හරි. මේ අල්ලන්න බැරි අදෘශ්‍යමාන බව කියන ගැටලුව තව ටිකක් ගැඹුරට තේරුම් ගන්න අපි ඒහා සම්බන්ධ ප්‍රධාන අභියෝග 4ක් දිහා බලමු. මේ 4 හරියට අඳුනගත්තොත් විතරයි අපිට සාර්ථක විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි අභියෝගය තමයි අස්පෘශ්‍ය බව. ඒ කියන්නේ සේවාවක් සල්ලි දීලා ගන්න කල්ම ඒක මොන වගේද කියලා දැනගන්න ක්‍රමයක් නැහැ. හිතන්න රක්ෂණයක් ගැන. අපි සල්ලි ගෙවලා ඉවරයි. ඒත් ඒකෙන් ලැබෙනුල කියන ආරක්ෂාව ඇත්තටම අවශ්‍ය වෙන දවසක් එනකල් අපිට ඒක දැනෙන්නේ නැහැ. පාරිභෝගිකයෙක්ගේ හිතේ තියෙන ඔය අවිනිශ්චිතකම තමයි මෙතන තියෙන ලොකුම බාධකය. දෙවැනි අභියෝගය තමයි වෙන් කරන්න බැරි බව. සරලවම කිව්වොත් සේවාවක් නිර්මාණය වෙන මොහොතේම තමයි අපි ඒක පරිභෝජනය කරන්නේ. හිතන්නකො කොණ්ඩේ කපන එක ගැන. කොණ්ඩා මොස්තර ශිල්පියෙක් නැතුව කොණ්ඩේ කැපීමක් තියනවද? නෑනේ. ඒ කියන්නේ සේවාව කියන්නේ සේවාව දෙන්න කෙනා සහ ගන්න කෙනා අතර ඒ මොහොතේ ඇති වෙන සම්බන්ධතාවයම තමයි. තුන්වෙනි එක තමයි විචල්්‍යතාවය. ඒ කියන්නේ එකම සේවාව හැමදාම හැම වෙලාවෙම එකම විදිහට ලැබෙන්නේ නැහැ කියන එක. අපි ආසම රෙස්ටොරන්ට් එකකට ගියාත් එදා ඉන්න චෙෆ් සහ වේටර් අනුව අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් නේද? ආයතන මේ අවදානම අඩු කරගන්න හොඳම සේවකයන්ව බඳවාගෙන ඔවුන්ව දිගටම පුහුණු කරනවා. අන්තිම සහ හතරවෙනි අභියෝගය තමයි විනාශශීලී බව. සේවාවන් ගබඩා කරලා තියෙන්න බෑ. ඒක හරියට use it or lose it වගේ දෙයක්. ඒ මොහොතේ පාවිච්චි කළේ නැත්නම් ඒක ඉවරයි. ගුවන් යානයක හිස්වෙනු සීට් එකක්, හෝටලයක බුක් නොවුණු කාමරයක් කියන්නේ සදාහටම නැති වුණු ආදායමක්. ඉතින් ඉල්ලුම හරියට කළමනාකරණය කරන එක මෙතනදී හරිම වැදගත්. හරි. අභියෝග 4 මොනවද කියලා අපි දැන් දන්නවා. එහෙනම් දැන් බලමු මේ අභියෝග ජය ගන්නා ක්‍රමෝපාය මොකක්ද කියලා. සාර්ථක සේවා අලෙවිකරණයක් කියන්නේ හරියට කොටස් 3කින් වැඩ කරන බලවත් එන්ජින් එකක් වගේ. සාර්ථකත්වයේ රහස රැඳිලා තියෙන්නේ මෙන්න මේකේ. අපි එකිනෙකට තදින් බැඳුණු ශේෂ්ඨ 3ක් ගැන අවධානය යොමු කරන්නම ඕනේ. මේ තුනෙන් එකක් හරි දුර්වල වුණොත් මුළු අලෙවිකරණ එන්ජින්මම නතර වෙනවා. අපි බලමු මොනවද කියලා. මේ කොටස් 3 තමයි බාහිර, අභ්‍යන්තර සහ අන්තර්ක්‍රියාකාරී අලෙවිකරණය. බාහිර අලෙවිකරණය කියන්නේ අපි කවුරුත් දන්නේ දේ. දන්විම් දාලා ප්‍රවර්ධනය කරලා පාරිභෝගිකයාට පොරොන්දුවක් දෙන එක. ඒත් ඒ පොරොන්දුව ඉටු කරන්න නම් අභ්‍යන්තර අලෙවිකරණය ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සේවකීන්ව පුහුණු කරලා, දිරිමත් කරලා සූදානම් කරන එක. අවසානෙට අන්තර්ක්‍රියාකාරී අලෙවිකරණය කියන්නේ ඔය සූදානම් කරපු සේවකයා පාරිභෝගිකයාට සේවාව ලබා දෙන ඒ තීරණාත්මක මොහොත. මේ තුනම එකට බැඳිලා තමයි වැඩ කරන්නේ. අන්නේ අන්තර්ක්‍රියාකාරී අලෙවිකරණේ බලය තියෙන්නේ මෙතනයි. හිතන්න අවන්හලක කෑම පුදුම රසයි. ඒකට කියන්නේ තාක්ෂණික ගුණාත්මක භාවය. ඒත් වේට හරිම රළු නම් තන අපිරිසිදු නම් මුළු අත්දැකීමම එපා වෙනව නේද? අන්න ඒකට කියන්නේ ක්‍රියාකාරී ගුණාත්මක භාවය. සේවාවකදී මේ දෙකම එක වගේ වැදගත්. හරි. අපි දැන් මේ සංකල්ප ටික පැත්තකින් තියලා මේවා ඇත්තකම ක්‍රියාවට නම්වන්නේ කොහොමද කියලා බලමු. ඒ කියන්නේ සාර්ථක සැලැස්මක් හදලා ඒක ක්‍රියාත්මක කරන පියවර ටික මොනවද කියලා බලමු. අලෙවිකරණ සැලැස්මක් කියන්නේ හරියට ගයක් හදනවා වගේ. ව්‍යුහාත්මක සැලැස්මක් කියන්නේ ගේම් ලොකු නිල් සැලැස්ම. ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එක. අපි ඉලක්ක කරන්නේ කාවද, අපි එයාලට දෙන වටිනාකම මොකක්ද කියන එක තමයි ඒකේ තියෙන්නේ. උපක්‍රමශීලී සැලැස්මක් කියන්නේ අර බ්ලූප්‍රින්ට් එකට අනුව දොරවල්, ජනෙල් හය කරන තීන්ත ගන්න විදිය. ඒ කියන්නේ මිල ප්‍රවර්ධනය වගේ දේවල් ගැන ගන්න දෛනික තීරණ. මෙන්න තියෙනවා සාර්ථකත්වයට යන මාර්ගසිතියම.
මේ පියවර 6 පිළිවෙලටම අනුගමනය කරන එක හරිම වැදගත්. පැහැදිලි ඉලක්කයක් නැතුව පටන්ගෙන වැඩක් නැහැ. ඒ වගේම මේ හැමදේම කරලා අපි මොනවද සාක්ෂාත් කරගත්තේ කියලා මැනලා බැලුවේ නැත්නම් මේ සම්පූර්ණ ක්‍රියාවලියම තීරමක් නැති වෙනවා. අර පළවෙනි පියවර ඒ කියන්නේ ඉලක්ක හඳුනා ගැනීම කොච්චර බලවත්ද කියලා බලන්න මේ උදාහරණය හොඳටම ඇති. SoftLogic Life Insurance ආයතනයේ දැක්ම තමයි ලෝක මට්ටමේ නවෝත්පාදන තුලින් ශ්‍රී ලංකාවේ රක්ෂණීය විප්ලවීය වෙනසකට ලක් කිරීම. මේ වගේ පැහැදිලි ප්‍රබල දැක්මක් තිබුණම ගන්න හැම තීරණයකටම නිකම්ම නිවැරදි දිශානාත්‍යයක් ලැබෙනවා. ඊළඟට අපි හිතන්න ඕන අපි කොහොමද පාරිභෝගිකයා ළඟට යන්නේ? සිල්ලර වෙලඳන් හරහාද? Tamanගෙම විකුණුම් කණ්ඩායමක් යොදාගෙනද? එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රම විතරක් පාවිච්චි කරලාද? වැදගත්ම දේ තමයි මේ එක ක්‍රමයක් තෝරගන්න එක නෙවෙයි Tamanගේ සේවාවට සහ පාරිභෝගිකයාට ගැළපෙනම ක්‍රම කීපයක නියම මිශ්‍රණයක් හදාගන්න එක. හොඳයි. අපි දැන් මේ මුළු ක්‍රියාවලියම අවසාන ඒ වගේම සමහර විට තීරණාත්මකම පියවරට එනවා. ඒ තමයි අපි කරපු හැම දෙයකම ප්‍රතිඵල මැනලා බලන එක. අර අදෘශ්‍යමාන දේ දෘශ්‍යමාන කරගන්නේ මෙන්න මෙතනදී. ඉතින් මේ තරම් මහන්සි වෙලා සැලසුම් කරලා ක්‍රියාත්මක කරාට පස්සේ ඒක ඇත්තටම සාර්ථක වුණාද කියලා දැනගන්නේ කොහොමද? ප්‍රතිඵල මැනීම කියන්නේ විකල්පයක් නෙමෙයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මැනලා බැලුවේ නැත්නම් අපි හරියට අඳුරේ අතපත ගානම වගේ තමයි. ඊළඟ පියවර තියන්න කලින් අපි කරපු දේවල් වලින් ඉගෙන ගන්නම ඕනේ. සාර්ථකත්වයේ මනින්න නම් මෙන්න මේ ප්‍රශ්න ටිකෙන් පැනලා යන්න බෑ. අපි මුලින්ම තියාගත්ත ඉලක්කවලට ළඟා වුණාද? අපි වියදම් කරපු මුදලට සරිලන ප්‍රතිලාභයක්, ඒ කියන්නේ ආයෝජනීය ප්‍රතිලාභයක් ROI එකක් ලැබුණාද? මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ අපි ඔය කෙලින්ම ගෙනියන්නේ අපේ මුල්ම සැලැස්මට. ඒකවර තමයි හරියටම පේන්නේ අපි හරි පාරේද ගියේ කියලා. අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. සේවාවක් කියන්නේ භාණ්ඩයක් නෙවෙයි අත්දැකීමක් නම් ඔබගේ ඇලවිකරණයෙන් කියවෙන කතාව මොකක්ද? ඒ කතාව පාරිභෝගිකයාගේ හිතේ රැඳෙන විශ්වාසය ගොඩනගන එකක්ද? මොකද දවස අවසානයේදී හොඳම සේවා අලෙවිකරණය කියන්නේ හොඳම කතාන්දරය කීමයි.